2022 O level මූල්‍ය ප්‍රකාශන අවසාන ප්‍රශ්නය සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සොනාලිගේ ව්‍යාපාරයේ 2022/12/31 දිනට ශේෂ පිරිසුම පහත දැක්වේ. සුපුරුදු පරිදි අපිට ශේෂ පිරිසුමක් දීලා තියෙනවා වර්ෂයේ අවසානයේ. අපිට අතිරේක තොරතුරු ටිකක් දීලා තියෙනවා. එතකොට අපි අතිරේක තොරතුරු වලින් ගන්න පටන් ගමු. පළවෙනි එක දීලා තියෙනවා 2022/12/31 දිනට තොගය 48000යි. අපි දන්නවා මේ අවසාන තොගය අපිට දීලා තියෙන්නේ. එතකොට අවසාන තොගය තැන් දෙකකට අපි දානවා. එතකොට අවසාන තොගය එකක් තමයි විකුණුම් පිරිවැය හොයද්දී අපි අවසාන තොගය අඩු කරනවා. රුපියල් 48000යි. හරි. ඊට පස්සේ අවසාන තොගය කියන්නේ අපිට වත්කමක් අපි දානවා. ඒක ජංගම වත්කම යටතේ තොගය කියලා. තොගය කියලා 48000ක් දානවා දෙවෙනි තීරුවට. හරි. හරි. එතකොට අවසාන තොගය 48000 කතන්දරය ඉවරයි. ඊට පස්සේ තියෙනවා යන්ත්‍ර වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙය කළ යුතු වේ කියලා. යන්ත්‍ර අපි දන්නවා යන්ත්‍ර කියන්නේ අපිට ජංගම නොවන වත්කමක්. එතකොට යන්ත්‍ර 10% බැගින් සරල මාර්ගිකව ෂෙය කරනවලු. අපි බලමු. අපි දන්නවා යන්ත්‍ර ප්‍රතිශතය ෂෙය ප්‍රතිශතයක් දුන්නොත් ඕනෑම වත්කමක ෂෙය ප්‍රතිශතයක් දුන්නොත් අපි ඒ ප්‍රතිශතයේ කියන්නේ පිරිවැයෙන් තමයි ප්‍රතිශතය ගුණ කරලා වර්ෂයට අදාළ ෂෙය ටික ගන්න. හරි. අපි බලමු යන්ත්‍ර කීයක් තියෙද කියලා. යන්ත්‍ර තියෙනවා ලක්ෂ 2ක්. යන්ත්‍ර අපි පොඩි පෙර වැඩකට ලක්ෂ 2ක් තියෙනවා යන්ත්‍ර. හරි. ඒ ලක්ෂ 2කට 10%ක් ෂෙය වාර්ෂිකව ෂෙය කරනවලු 10%. එතකොට ලක්ෂ 2කට 10%ක් කියන්නේ රුපියල් 20000යි. හරි. ආයෙ බලන්න ලක්ෂ 2කට 10%යි. එතකොට රුපියල් 20000ක් එනවා යන්ත්‍රවල වාර්ෂික ෂෙය. වාර්ෂික ෂෙය කියන්නේ මේ තියෙන්නේ මේ අපිට ආවේ දැන් වර්ෂයට අදාළ ෂෙය ටික. එතකොට ඒ ටික යනවා වියදමක් විදියට. ඒක යන්ත්‍ර ෂෙය කියන්නේ අපිට පරිපාලන වියදම. එතකොට පරිපාලන වියදම් යටතේ දානවා යන්ත්‍ර ෂෙය. හරි. මම නුහුරට ලියන්නේ ළමයිකින්ද අකුරු පොඩ්ඩක් ඇද වෙනවා. ඒක හිතන්න එපා එච්චර. යන්ත්‍ර ෂෙය කියලා එනවා රුපියල් 20000ක්. ඒක දාගන්නවා පළවෙනි තීරුවට. හරි. යන්ත්‍ර වැඩේ ළමයි ඉවර නෑ. තව පොඩ්ඩක් තියෙනවා. යන්ත්‍ර කියන්නේ අපි දන්නවා වත්කමක්. එතකොට ඒක එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මේ ජංගම නොවන වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්ත්‍ර වල විස්තර ටික දාන්න ඕනේ. එතකොට පිරිවැය අපි දන්නවා ලක්ෂ 2යි. ඒක අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙතන සමුච්චිත ෂෙය කතාවක් තියෙනවා. අපි එතකොට සමුච්චිත ෂෙය හොයාගන්නවා. සරලවම ළමයි අපි දන්නවා මම මේ නැවතත් ගාන හදද්දි මතක් කරන්න ඒවාලා මේ සමහරක් ළමයින්ට මේක පැටලෙනවා. මේ දැන් මේ ගාන හදන්නේ 2022 අවුරුද්දේ අවසාන දවස. එතකොට සරලවම සමුච්චිත ෂෙය කියන්නේ මේ යන්ත්‍රය ව්‍යාපාරයට ගත්තු දවසේ ඉඳලා මේ අද දක්වා. ඒ කියන්නේ මේ ගාන හදන දවස දක්වා. ඒ කියන්නේ 2022/12/31 දවස දක්වා ෂෙය වෙච්ච ප්‍රමාණය. හරි. එතකොට අපි බලන්න ඕන මේකේ ෂෙය කියන්නේ කලින් අවුරුදු වල ෂෙය කරලා තියෙනවා නම් අපිට ෂෙය වෙන් කිරීමයි කියලා වෙනම දීලා තියෙනවා. බලන්න මේකේ ෂෙය වෙන් කිරීමක් තියෙද කියලා යන්ත්‍ර ෂෙය වෙන් කිරීම. ඔව්. එතකොට මේ ගානේ අපිට යන්ත්‍ර ෂෙය වෙන් කිරීමක් කියලා දීලා නැහැ. එතකොට අපි දන්නවා අපිට හිතන්න වෙන එතකොට මේ යන්ත්‍රය ගෙනල්ලා තියෙන්නේ මේ අවුරුද්ද මුලමයි. එතකොට අපිට ෂෙය වෙන් කිරීමේ ගිණුමක් දීලා නැති හින්දා අපිට මේ 20000 විතරයි මේ දක්වා ෂෙය වෙච්ච ටික දාන්න වෙන්නේ. එතකොට සමුච්චිත ෂෙය විදියට ගන්න වෙන්නේ මෙන්න මේ 20000ම විතරයි. මේ අවුරුද්දේ ෂෙය ටික විතරයි. හරි. එතකොට පිරිවැය ලක්ෂ 2යි. අපි දන්නවා යන්ත්‍ර. ඒතර පිරිවැය ලක්ෂ 2යි.
ඊට පස්සේ සමුච්චිත ෂෙයා දානවා අපේ 20000යි. හරි. එතකොට පිරිවැයෙන් සමුච්චිත ෂෙයා අඩු කළා තමයි අපි ධාරණ අගය ගන්න. එතකොට 1,80,000ක් වෙනවා ධාරණ අගය. හරි. එතකොට අපි තැන් දෙකකටයි දැම්මේ මේ ෂෙයා ටික. ෂෙයා හර, ඒ කියන්නේ ෂෙයා හර කියන්නේ ෂෙයා වියදමක් ඉඳ ෂෙයා හර කරා. අපි ඒක සුද්ධ ලාභය හොයද්දී අපි වියදම් වලින් අඩු කරා. ඊට පස්සේ සමුච්චිත ෂෙයා වලට ගියා. ඒ 20000. මොකද ෂෙයා වෙන් කිරීමේ ගිණුමක් දීලා නැති හින්දා ඒ 20000 විතරයි යන්නේ. නැත්නම් ආරම්භක දවසට කියන්නේ 2022 එක දවසට ෂෙයා වෙන් කිරීමේ ගිණුමක් දීලා තිබ්බනම් අපිට ඒකට මේ 20000 එකතු කරලා තමයි මෙතනට සමුච්චිත ෂෙයා විදිහට දාන්නේ. දැන් මෙතන එහෙම එකක් දීලා නැති හින්දා අපි කෙලින්ම මේ 20000 විතර සමුච්චිත ෂෙයා විදිහට දානවා. හරි. ඊට පස්සේ අවසාන ගැළපෙilla තියෙනවා 2022 දිනට ගෙවිය යුතු විදුලි ගාස්තු 2000යි. අපි දන්නවා මේ අපිට කියන උපචිත විදුලියක් ගැන. කියන්නේ ගෙවිය යුතුයි. කියන්නේ අපි දන්නවා ගෙවිය යුතු විදුලියක් කියන්නේ අපිට වගකීම. එතකොට අපි බලමු ගෙවපු විදුලි ගාස්තු තියද කියලා. ඔව් මෙතන තියෙනවා විදුලි ගාස්තු කියලා රුපියල් 12000. එතකොට මෙතන උඩින් දෙල් තියෙනවා ශේෂ පිරිසුමේ විදුලි ගාස්තු කියලා රුපියල් 12000. හරි. ඊට පස්සේ යටින් වෙනම අතිරේක තොරතුරු වල දීලා තියෙනවා තව ගෙවිය යුතු විලු 2000. ළමයි එතකොට මේ 12000 කියලා ශේෂ පිරිසුමේ අපිට දීලා තියෙන්නේ මේ කට්ටිය ව්‍යාපාරයේ අවසාන දවස. ඒ කියන්නේ මේ වර්ෂය ඇතුළත මුදලින් ගෙවපු ගාණ. නමුත් තව රුපියල් 2000කුත් ගෙවන්න ඕන. එතකොට අපි හොඳටම දන්නවා අපි වර්ෂය ඒ කියන්නේ මූල මේ ලාභ ප්‍රකාශයට දාන්නේ ඒ කියන්නේ වර්ෂයට අදාළ ටික විතරයි. එතකොට අපිට මුදලින් ගෙවපු ටිකවත් ගෙවන්න තියෙන ටිකවත් නෙවෙයි දාන්නේ. ඒ කියන්නේ වර්ෂයට අදාළ ටික. එතකොට මේ ටික තමයි ගෙවපු ටික. මුදලින් ගෙවපු ටික. මේ ටික තමයි ගෙවිය යුතු 2000. එතකොට වර්ෂයට අදාළ වෙන්නේ මේ ගෙවපු ටිකයි ගෙවන්න තියෙන ටිකයි. එතකොට 14000ක් තමයි වර්ෂයට අදාළ වෙන්නේ. පැහැදිලිද? හරි. මේ තියෙන්නේ මුදලින් ගෙවපු ගාණ, මේ මුදලින් ගෙවපු ගාණ, මේ තියෙන්නේ ගෙවිය යුතු ගාණ. එතකොට අපිට වර්ෂයට අදාළ ටික ගන්න නම් අපි දන්නවා මේ දෙකේ එකතු ගන්න වෙනවා. එතකොට 14000ක් එනවා වියදමක් විදියට. අපි දන්නවා විදුලි කියන්නේ අපිට පරිපාලන වියදම. හරි. විදුලි කියලා එනවා කීයද? 14000ක් එනවා. හරි. එතකොට මෙන්න මේ මෙතන රුපියල් 2000ක් තියෙනවා. මේක අපිට ගෙවිය යුතු විදුලිය. ඒ කියන්නේ මේක ගෙවිය යුතුයි. වර්ෂයේ අවසාන දවසට මෙයාලා ගෙවලා නැහැ, ඒක ගෙවිය යුතුයි. එතකොට මේ වර්ෂයට අදාළ වගකීමක් වෙනවා. අපි දානවා මේක කෙටි කාලීන වගකීමක් ඉඳ ජංගම වගකීම යටතේ. අපි ණය හිමිය තිබ්බොත් දාන්න ඉඩ තියලා යටින් දාමු ගෙවිය යුතු විදුලිය කියලා. ගෙවිය යුතු විදුලි. ගෙවිය යුතු විදුලිය ආව රුපියල් 2000ක්. හරි. දැන් එතකොට අපිට අතිරේක තොරතුරු ටික දාලා ඉවරයි. හරි. අපි ඊට පස්සේ ශේෂ පිරිසුමේ අපි පිළිවෙලට බලාගෙන ඉමු මොනවද අපිට දාන්න තියෙන්නේ කියලා. හරි. ශේෂ පිරිසුමේ මුලින්ම තියෙනවා ගැනුම් තියෙනවා 3,60,000. ගැනුම් අපිට ඕන වෙන්නේ විකුණුම් පිරිවැයවද්දී. අපි එතකොට ගැනුම් කියලා අපිට තැනක් තියෙනවා දාන්න. ගැනුම් කියලා අපි ගැනුම් පළවෙනි තීරුවට දාගන්න ළමයි සමහරක් වෙලාවට ගැනුම් වලට තවත් පිරිවැය එකතු වෙනවා. ඒකින්ද අපි ගැනුම් මෙතනට 3,60,000ක් දානවා ගැනුම් කියලා. අපි ගැනුම් මේ පළවෙනි තීරුවේ දාන්නේ. අපි දන්නවා ගැනුම් වලට සමහරක් වෙලාවට ගෙන මේ කුලි ඊට පස්සේ ඔය ටැක්ස් ගහපුවා ඊට පස්සේ ඔය එක අමතර වියදම් තියෙන පැටවුම් ගාස්තු ගොඩබෑමේ ගාස්තු තිබ්බොත් මෙන්න මේ ගැනුම් වලට එකතු වෙන්න ඕනේ. ඒකින්ද තමයි අපි මෙතන රූල් ටිකක් ඉඩ තියලා මේ මෙතන පළවෙනි තීරුවට ඒ අගය දාගත්තේ. හරි. ගැනුම් දාලා ඉවරයි. ඔයාලා ඒ අගයන් ගන්නකොට හරියක් දාලා ගන්න. හරි. ඊට පස්සේ තියෙනවා විකුණුම් 5,38,000. විකුණුම් දාන්නෙත් අපි ලාභ ප්‍රකාශයේ 5,38,000යි. හරි. ඒකත් හරි. හරි. ඊට පස්සේ ලීබඩු උපකරණ තියෙනවා 1,80,000ක්. ලීබඩු උපකරණ කියන්නේ අපිට ජංගම නොවන වත්කම. ඒ කියන්නේ දිගු කාලීන වත්කම. හරි.
එතකොට අපි බලමු ලී බඩු වලට අදාළ වෙන මොකුත් විස්තර තියෙද කියලා. එතකොට අපිට ෂෙයා කරන්න කියලා නෑ. ෂෙයා ප්‍රතිශතයක් දීලා නැහැ. සමුච්චිත ෂෙයාක් දීලා නැහැ. එතකොට අපිට හිතන්න වෙනවා මේ ව්‍යාපාරයේ ලී බඩු කියන වත්කම ෂෙයා කරන්නේ නැහැ. ඇයි මොකද ෂෙයා කරනවා නම් එක්ක අපිට ෂෙයා ප්‍රතිශතයක් දෙන්න ඕන නැත්නම් සමුච්චිත ෂෙයාක් හරි දීලා තියෙනවා. හරි. එතකොට 1,80,000ක් තිබ්බ ලී බඩු 1,80,000යි. සමුච්චිත ෂෙයාක් නැහැ. මොකද අපි ෂෙයා කරේ නැහැ වර්ෂයට අදාළ ඒකින්ද ධාරණගේ වෙන්නේ 1,80,000ම. හරි ඒක ලේසි ඒක හරි. ඊට පස්සේ ආරම්භක තොගය තියෙනවා. එක දිනට තොගය තියෙනවා 80,000ක්. අපි දන්නවා අපිට ආරම්භක තොගය ඕන වෙන්නේ විකුණුම් පිරිවැය හොයනකොට. විකුණුම් පිරිවැය හොයද්දී අපි ආරම්භක තොගය කියලා තැනක් තියෙනවා. අපි එතනට දානවා 80,000. හරි. ඒකත් හරි. ආරම්භක තොගය 80,000 ගත්තා. ඊට පස්සේ තියෙනවා 108 බැංකු ණය තියෙනවා ලක්ෂයක්. 108ක බැංකු ණය තියෙනවා ලක්ෂයක්. එතකොට අපි දන්නවා මේ ලක්ෂක බැංකු ණය කියන්නේ අපිට ජංගම නොවන වගකීම. එතකොට අපි ඒක දැක්ක ගමන් ළමයි ඒක එතනට දාගමු. මොකද ඔයාලට සමහරක් වෙලාවට බැංකු ණය කියන එක දාන්න අමතක වෙනවා ජංගම නොවන වගකීම් වලට. බැංකු ණය කියලා දෙවෙනි තීරුවට දාන ලක්ෂයක්. හරි. ඊට පස්සේ අපිට මෙතන ඔයාලද පේනවා බැංකු ණය කියලා ඉස්සරහින් 108ක ප්‍රතිශතයක් දීලා දෙනවා. අපි දන්නවා බැංකු ණය ඉස්සරහින් ප්‍රතිශතයක් දෙනවා අපිට කලින් ගණන් වලත් තිබුණා. ඒ කියන්නේ මෙයාලා මේ ගානේ දීලා තියෙන මේ වර්ෂයට අදාළ මේ පොලි ප්‍රතිශතය. හරි. එතකොට ලක්ෂයට 108ක් මෙයාලා පොලිය අය කරනවලු. මේ බැංකු ණයට 108ක පොලියක් අය කරනවා. එතකොට ලක්ෂයට 8 කියන්නේ අපි දන්නවා රුපියල් 8,000යි. එතකොට මේ වර්ෂයට අදාළ ටික තමයි රුපියල් 8,000. අපි දන්නවා මේ පොලිය. මේක පොලිය. එතකොට පොලිය කියන්නේ අපිට මූල්‍ය වියදම. අපි දානවා මූල්‍ය වියදම් යටතේ පොලිය කියලා. පොලි 8,000යි. වියදම් දාන්න ළමයි කොයි වෙලෙත් පළවෙනි තීරුවේ. මොකද අපිට එතකොට වියදම් වල එකතු වෙනම ගන්න වෙනවා මේ දෙවෙනි තීරුවට. ඒකින්ද අපි වියදම් ටික දාන්න ඕනේ හින්දා තමයි ලාභ බල ප්‍රකාශයේ රූල් 3කට ගහන්නේ. හරි. ඊට පස්සේ ළමයි අපි බලමු ගෙවූ පොලියක් තියද කියලා. පොලිය ගෙවපු කතාවක් කියලා තියද කියලා බලමු. ගෙවූ අයිරා පොලිය තියෙනවා, බැංකු අයිරාව තියෙනවා. නමුත් මේ බැංකු ගාස්තු කියලා එකක් තියෙනවා. පොලිය ගෙවපු කතන්දරයක් කියන්නේ නෑ ළමයි. අන්න ඒක පොඩ්ඩක් වැදගත් ඔයාලා. ඔයාලට කලින් ගණන් වල ගොඩක් ගණන් වල දීලා තිබුණා පොලිය ගෙවලා. ඒ කියන්නේ ගෙවූ පොලිය ප්‍රමාණයක් දීලා තිබ්බා. කියන්නේ මෙතන එහෙම පොලියක් ගෙවපු එකක් කියන්නේ නෑ. එතකොට ළමයි මේ රුපියල් 8,000 කියන්නේ වර්ෂයට අදාළ පොලිය. අපි ඒක වියදමක් විදියට දැම්මා. එතකොට මෙතන ඒ කට්ටිය ගෙවපු කතාවක් කියන්නේ නෑ. ඒ කියන්නේ මේක අවසාන දිනට ගෙවලා නෑ ළමයි. ගෙවලා නෑ කියන්නේ මේක අපිට වගකීම. එතකොට ගෙවිය යුතු වියදමක් වෙනවා. එතකොට අපි දන්නවා පොලි වියදමක් කියන්නේ මේ රුපියල් 8,000. එතකොට අපිට උපචිත වියදමක් වෙනවා. ඒ කියන්නේ ජංගම වගකීමක් වෙනවා. එතකොට ගෙවිය යුතු පොලි. ගෙවිය යුතු පොලි එනවා 8,000. හරි. ගෙවිය යුතු පොලි 8,000යි. ඒකත් හරි. ඊට පස්සේ එතකොට බැංකු කතන්දරේ ඉවරයි ළමයි. අපි බැලුවා වර්ෂයට අදාළ පොලියාව 8,000ක්. අපි ඒක වියදමක් විදිහට පොලිය හඳුනාගත්තා. ඊට පස්සේ අපිට කොහෙවත් කතාවක් කියලා නැහැ මේක ගෙවපු කතාවක්. එතකොට අපිට හිතන්න වෙනවා මේක ගෙවලා නැහැ. ඒ කියන්නේ වගකීමක් ගෙවිය යුතු ඉදිරි අවුරුද්දේ ගෙවිය යුතුයි අනිවාර්යයෙන්. ඒකින්ද අපි ඒක වගකීමක් විදිහට හඳුනාගත්තා. අපි ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ ගෙවිය යුතු පොලිය කියලා රුපියල් 8,000ක් දැම්මා. ඊට පස්සේ බලමු බැංකු විදුලි ගාස්තු අපි ගත්තා. විදුලි ගාස්තු වල අපිට පෙර වැඩක් තිබ්බ හින්දා අපි ඒක මුලින්ම ගත්තා.
අන්න ඒක ළමයි කියන්නේ අපි ගද්දි අගයක් ගද්දි මම දැන් මේ කලිනොත් හදලා තියෙන හින්දා මේකේ හරි දාලා තියෙනවා. ඔයාලා හදද්දි ඔයාලා ෆස්ට් ටයිම් නේ සාමාන්‍ය ගානක් හදන්නේ. හදන වෙලාවට ඔයාලා අනිවාර්යෙන් ඒ අගයට හරියක් දාලා ගන්න. හරි. ඊට පස්සේ තියෙනවා ගෙන ඒමේ කුලී තියෙනවා. අන්න. ගෙන ඒමේ කුලී කියන්නේ මං කිව්වා ගැනුම් වලට අදාළ පිරිවැයක්. ඒ කියන්නේ ගෙන ඒමේ කුලී කියන්නේ මේ ගත්තු භාණ්ඩ ටික ව්‍යාපාරයට ගේන්න යන වියදම් ටික තමයි ගෙන ඒමේ කුලී කියන්නේ. ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී තියෙනවා 18000ක්. එතකොට අපි ඒක ගැනුම් වලට එකතු කරනවා මෙතනම 18000යි. හරි ඒක ඉවරයි. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් කියලා තියෙනවා 6000. බෙදා හැරීමේ වියදම් කියලා පොදුවේම දීලා තියෙනවා රුපියල් 6000. බෙදා හැරීමේ වියදම්. ඒ ටික වියදම් පොදුවේ දීලා තියෙන බෙදා හැරීමේ වියදම් කියලා. ඊට පස්සේ ගොඩනැගිලි කුලී තියෙනවා 20000. ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී කියන්නේ අපිට අපි දන්නවා ගොඩනැගිලි කුලී කියන්නේ පරිපාලන වියදම. ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී කියලා කීයක් තියෙනවද? 20000ක් තියෙනවා. ගොඩනැගිලි කුලීත් හරි. ඊට පස්සේ ගොඩනැගිලි කුලී හරි. ඊට පස්සේ තියෙනවා බැංකු ගාස්තු. බැංකු ගාස්තු තියෙනවා රුපියල් 2200ක්. අපි දන්න බැංකු ගාස්තුවක් කියන්නේ අපේ බැංකුවෙන් මොකක් හරි අය කරන ගාස්තුවක්. ඒක ලොකුවට හිතන්න එපා ළමයි. බැංකු කතන්දරයක් කිව්වොත් ළමයි ඒක අනිවාර්යෙන් මූල්‍ය වියදම. බැංකු ගාස්තු. බැංකු ගාස්තු. බැංකු ගාස්තු තියෙනවා. බැංකු ගාස්තු 2200යි. හරි. ඊට පස්සේ තියෙනවා බැංකු ගාස්තු ගත්තා ණය ගැතියෝ ඉන්නවා. ණය ගැතියෝ ඉන්නවා 70000ක්. ණය ගැතියෝ 70000යි. ණය ගැතියෝ කියන්නේ අපි දන්නවා අපිට වත්කමක්. ණය ගැති 70000යි. ණය ගැතියෝ කියන්නේ අපිට වත්කමක්. අපි ඒක ජංගම වත්කම් යටතේ 70000 කියලා දාගන්නවා. හරි ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා ණය හිමියෝ ඉන්නවා 50000. ණය හිමියෝ 50000. ණය හිමියෝ කියන්නේ අපි ගෙවිය යුතු ඒ කට්ටියට සල්ලි එකකින්ද ණය හිමියෝ කියන්නේ අපිට ජංගම වගකීම. ණය හිමි. ණය හිමියෝ ඉන්න 50000. හරි. අපි යන් ඊළඟ එකට. ඊට පස්සේ මුදල් ශේෂය තියෙනවා 45000ක්. මුදල් ශේෂය 45000යි. මුදල් කියන්නේත් අපිට වත්කම 45000ක් තියෙනවා මුදල්. මුදල් 45000යි. හරි. ඊට පස්සේ බැංකු අයිරාවක් තියෙනවා ළමයි රුපියල් 12000ක. බැංකු අයිරාව රුපියල් 12000යි. බැංකු අයිරාවක් කියන්නේ අපිට වගකීමක්. එතකොට අපි වගකීම යටතේ දානවා බැංකු අයිරාව. ජංගම් වගකීම යටතේ දානවා බැංකු අයිරාවක් කියලා 12000. බැංකු අයිරා කියලා 12000ක් තියෙනවා. හරි. ඊට පස්සේ ගෙවූ අයිරා පොලී තියෙනවා 500ක්. එතකොට ළමයි මේක අපිට ඒ කියන්නේ ගෙවිය වර්ෂයට අදාළ ගාණක් පොලී ප්‍රතිශතයක් මොකුත් දීලා නැහැ. ගෙවූ අයිරා පොලී කියලා විතරයි දීලා තියෙන්නේ. එතකොට ගෙවන්න තියෙන ගාණක් නැහැ. මොකුත් වෙන විස්තරයක් නැහැ. එතකොට අපිට මේක හිතන්න වෙනවා මේ රුපියල් 500 කියලා මෙයා ගෙවලා තියෙන වර්ෂයට අදාළ ටික කියලා. මොකද අපිට වෙන මොකුත් විස්තරයක් දීලා නැහැ. බැංකු අයිරාව කියලා කෙලින්ම දීලා තියෙන 12000ක්. ඊට පස්සේ අයිරා පොලී ගෙවුවා කියලා 500ක් දීලා තියෙනවා. එතකොට අපිට ඒක හිතන්න වෙනවා ඒක ඉතින් වර්ෂයට අදාළ ටික වෙන්නේ නැති කියලා. මොකද වෙන විස්තර මොකුත් දීලා නැහැ. එතකොට අපි දන්නවා අයිරා පොලී කියන්නේත් අපිට මූල්‍ය වියදම. අයිරා පොලී කියලා එනවා රුපියල් 500ක්. හරි ඒකත් හරි. ඊට පස්සේ ගෙවූ අයිරා පොලී ගාරි. ඊට පස්සේ ප්‍රචාරණ වියදම් තියෙනවා 6300ක්. ප්‍රචාරණ වියදම් කියන්නේ අපිට බෙදා හැරීමේ වියදම. 6300ක බෙදා හැරීමේ වියදමක් වෙනවා ප්‍රචාරණ කියලා. හරි.
ඒකත් ඉවරයි. 6300ක ප්‍රචාරණ වියදමක් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා යන්ත්‍ර. යන්ත්‍ර අපි ගත්තා. ප්‍රාග්ධනය දෙන ලක්ෂ 3ක. ප්‍රාග්ධනය අපි හිමිකමට දාන. ප්‍රාග්ධනය කියලා කෙලින් ලක්ෂ 3. ඒකත් හරි. එතකොට ළමයි අපි අදාළ විස්තර ටික ඔක්කොම දාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ගණන් ටික එකතු කරන්න. අපි හිතනවා අපි ආ ගණන් ටික හරියට දාගත්තා. එතකොට අපි මේ ටිකේ එකතුන් ටික ගමු. එතකොට මෙතන ළමයි 78000ක් එනවා. 3,78,000ක් එනවා මුළු ගැනුම. 3,78,000. ඒ කියන්නේ ඒක අපි ගත්තේ මෙන්න මේ ගැනුම් වලට ගෙන මේ කුලී ටික එකතු කරලා මුළු ගැනුම විදියට ගත්ත 3,78,000. ඊට පස්සේ අපිට ඒ 3,78,000ට මෙන්න මේ 80,000 එකතු වෙන්න ඕන. එතකොට එනවා 4,58,000. 4,58,000ක් එනවා. හරි. ඊට පස්සේ ඒකෙන් මෙන්න මේ අවසාන තොගය අඩු කරාට පස්සේ තමයි අපිට මෙන්න මෙතනට විකුණුම් පිරිවැය විදියට එන්නේ. මෙන්න මේ ටිකෙන් මේ අවසාන තොගය අඩු කරාට පස්සේ විකුණුම් පිරිවැය එනවා. ඒතර අවසාන තොගය තියෙනවා 48,000. එතකොට එනවා 4,10,000ක් එනවා විකුණුම් පිරිවැය විදියට. හරි. ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා අපි දල ලාභය හොයමු. අඩු කරනවා 4,10,000. ඊට පස්සේ දල ලාභය එනවා 1,28,000. හරි. ඊට පස්සේ අපිට වියදම් ටිකේ වෙන වෙනම එකතුන් ටික ගන්න තියෙනවා. බලමු වියදම් ටික. 6,000 බෙදා හැරීමේ වියදම් තියෙනවා 6,000ක් තියෙනවා. 6,300ක් තියෙනවා. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් වල එකතු වෙනවා 12,300. හරි. ඊට පස්සේ පරිපාලන වියදම් තියෙනවා 3ක්. මොනවද තියෙන්නේ? යන්ත්‍ර ෂය තියෙනවා, විදුලි ගාස්තු තියෙනවා. ඊට පස්සේ ගොඩනැගිලි කුලිය තියෙනවා. බලමු මේ ටිකේ එකතුව කීයද කියලා. පනස් 4,000ක් එනවා. 54,000යි. හරි. ඊට පස්සේ අපිට වෙනත් වියදම් මුකුත් නැහැ ළමයි. හරි. ඊට පස්සේ මූල්‍ය වියදම් තියෙනවා 3ක් තියෙනවා. 8,000, 2,200, 500. එතන එනවා 10,700ක්. හරි. ඊට පස්සේ මේ තුනේ එකතුව ළමයි මුළු වියදම් විදියට මෙන්න මෙතනට යනවා. ඊපස්සේ ඒ තුනේ එකතු වෙනවා ළමයි 77,000. ඊට පස්සේ මෙන්න මේ දලලාභයෙන් වෙනත් ආදායම් මොකුත් නැහැ. නැත්නම් වෙනත් ආදායම් තිබ්බනම් මෙන්න මේ දලලාභයට ඊට එකතු වෙන්න ඕන. දැන් එතන මොකුත් දීලා නැති හින්දා අපිට කෙලින්ම මේ දලලාභයෙන් මුළු වියදම් ටික අඩු කරන්න වෙනවා. ඊට පස්සේ අපිට උත්තරේ විදියට එනවා ශුද්ධ ලාභය 51,000යි. ශුද්ධ ලාභය එනවා 51,000. ඉක්මනට යන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අපි මේ 51,000 අදාළ ශුද්ධ ලාභය කෙලින් දාගෙන ඉමු. හරි. දැන් අපිට තියෙන්නේ වත්කම් ටික එකතු කරගන්න. වත්කම් වල ධාරණාගේ එකතු වෙනවා කීයද? 1,80,000, 1,80,000, 3,60,000යි. හරි. ඊට පස්සේ අපි ගමු ජංගම වත්කම් වල එකතුව. ජංගම වත්කම් වල එකතු වෙනවා 48,000යි, 70,000යි, 45,000යි. 1,63,000යි. 1,63,000ක් එනවා. හරි. ඊට පස්සේ අපි මෙතන වෙනම ලියා ගන්න ඕන මුළු වත්කම් කියලා.
මුළුවත්කම් කියන්නේ මෙන්න මේ ජංගම නොවනවත්කම් ওই ජංගම වත්කම් වල එකතුව මුළුවත්කම් විදියට අපිට එනවා කීයක්ද? 3,60,000ට 1,63,000 එකතු වෙන්න ඕන. එතකොට එනවා 5,23,000. 5,23,000ක් එනවා. හරි. එතකොට අපි දන්නවා මෙන්න මේ වත්කම් වලට මේ හිමිකම් වල වගකීම් වල එකතුව සමාන වුණොත් අපේ ගාණ හරි. බැලන්ස් වුණොත් අපි ගොඩ. හරි. මෙතන ගැනිලි නෑ ළමයි. ගැනිලි නෑ අඩු වෙන්න. එතකොට මේ දෙක එකතුව තමයි අපිට මුළු හිමිකම විදියට ගන්න වෙන්නේ. එතකොට එනවා 3,51,000ක් එනවා මුළු හිමිකම විදියට වර්ෂයේ අවසානයේ 3,51,000යි. ඊට පස්සේ මෙතන වෙනත් ජංගම නොවන වගකීම් නෑ. මෙතන ලක්ෂයක් එනවා ජංගම නොවන වගකීම් වල එකතුව. මෙතන ජංගම වගකීම් අපිට සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා 50,000 2,000 8,000 12,000 කියලා හතරක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික එකතු වෙනවා 72,000ක් එනවා. 72,000යි. හරි. එතකොට ළමයි මෙතනට අපි දාගමු මුළු හිමිකම් හා වගකීම් වල එකතුව. අකුරු කැතැලම මම මේ නොහොරට ලියන්නේ ඒකින්ද ඒක එච්චර හිතන්න එපා. මේ මුළු හිමිකම් හා වගකීම් වල එකතුව ඊට පස්සේ මෙන්න මේ තුන එකතුව ගත්තට පස්සේ මේකට සමාන නම් අපේ ගාණ හරි 3,51,000ක් තියෙනවා මුළු හිමිකම. ඊට පස්සේ ජංගම නොවන වගකීම් තියෙනවා ලක්ෂයක්. ජංගම වගකීම් තියෙනවා 72,000. එතකොට ඒ තුන එකතු වෙනවා 5,23,000යි. ඔයාලා මේ විභාගෙට මේ වගේ ගාණක් හැදුවට පස්සේ ඔයාලා ඒ දැන් උඩට එන එකතුව එකපාරක් එකතු කරලා බලන්න හදිස්සියේවත් ඒ කියන්නේ ගාණ හරියට බැලන්ස් වුණේ නැතත් ඔයාලා ඒක හිතන්න එපා ආපු උත්තරේ දාලා ඔයාලා අනිත් ගණන් වලට යන්න නැත්නම් ඔයාලට මොකද වෙලාව මැදි ආයි එකපාරක් බලන්න. ඒකින්ද අර හදන ඒකයි මම කිව්වේ මුලින් හරියට ටික් එකක් දාලා ගන්න අගියන් ගනිද්දි එතකොට ඔයාලට ගානට ටයිමින් වලට හදන්න පුළුවන්.